අදත් විශේෂයෙන්ම අපගේ මැදිරියට මේ සුවිශේෂී ගීතිකාවන් පිළිබඳව කතා කරන්නට මීට පෙරත් අපගේ මැදිරියට අපගේ ආරාධනය රැගෙන පැමිණි ගරු පියතුමෙක් අදත් අපේ වැඩසටහනට එකතු වෙනවා. ඒ තමයි ගරු ජෝත් අල්ගම පියතුමා. පියතුමනි ඔබ ඉතාමත් ආදරයෙන් ප්‍රබුද්ධ මැදිරියට පිළිගන්නවා. ඒ වගේම පියතුමත් එක්ක අපිට ගයන්නට වාදනය කරන්නට පැමිණලා ඉන්නවා මලින්ද සහ අමිල. ඒ දෙදෙනාවත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ජෙසුපිටයි. ගරු පියතුමනි, ඔබගේ මම හිතන්නේ ගීතිකා ජීවිතයේ ප්‍රථම සංගීතස්ථානයේ හැටියට තමයි මම හිතන්නේ මේ ගීතිකාව ඔබ ලියන්නට පටන් ගන්නේ. සැබෑ ලෙසම දෙවිඳුන්ගේ ආශිර්වාදය ඔබ මත පතිත වෙච්ච අවස්ථාවක් හැටියට මේ අපිට විග්‍රහ කරන්නට පුළුවන්. එලියක් නොදකින්න. මේ ගීතය සහ ඔබගේ ජීවිතයේ ගී සංකල්පනාවන් එයන් වහන්සේගේ ආදරය තුළ ශුද්ධාත්ම ස්ප්‍රිත්ව තුළ ඔබ තුළට ජනිත වෙච්ච ආකාරය අද අපිට ප්‍රකාශ කරන්න. ස්තුතියි රොයිස්ටන් මේ ප්‍රශ්නය ඇහුවට. මොකද මම මේ ගීතිකාවට ගොඩාක් ආදරය කරනවා. මේ ගීතිකාවේ කියද්දී මට ගොඩාක් මගේ අතීතය මතක් වෙනවා. මේ ගීතිකාව ලියන්නට සිදු වුණේ මා දෙව්සත්තලේ ඉන්න විට 1995 වගේ කාලයේදී ගොසියා සිංහල ආයතනය විසින් නත්තල සඳහා ගීතිකා තරඟයක් තිබ්බා. ඉතින් ඒකට ගීතිකා ලියන්නට අපිට අපි උනන්දු කළා. මේ මොහොතේ මා සිහිපත් කරනවා ඉතා ගෞරවයෙන් භක්තියෙන් ගරු කැමිලස් කුරේ ගුරු පියානන්ද. උන්වහන්සේ තමයි අපිට කියා දුන්නේ ගීතිකා ලියන විට දේව වචනය පදනම් කරගෙන ගීතිකා ලියන්න කියලා. ඉතින් මේ උන්වහන්සේගේ මේ අවවාද අනුශාසනාත් එක්ක මා කල්පනා කරද්දී මාව මේකට තල්ලු කළේ මේ ගීතිකාවක් ලියන්න කියලා තල්ලු කළේ මගේ පන්තියේ හිටපු නුවර පදවියේ දැනට පියතුමෙක් හැටියට ඉන්න ගරු සාලි විජේසූරිය පියතුමා. මේ පියතුමා මේ සංගීතයට ගොඩක් ලැබි පියතුමෙක්, හැකියාව තියෙන පියතුමෙක්. මේ පියතුමා තමයි මට කිව්වේ ගීතිකාවක් ලියන්න කියලා. ඉතින් මේ ගීතිකාව ඉදිරිපත් වුණා ඒ තරඟයට. ඉතින් ස්වාමින් වහන්සේ ඒ අවස්ථාවේදීට ආශිර්වාද කළා කියලා මට දැනුණා. උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව ලියුණා කියලා මට දැනුණා. ඒකට දෙවෙනි ස්ථානය ලැබුණා. ඉතින් මේ ගීතිකාව මාගාව තිබුණ කාලයක්. නමුත් ගායනයට ලක්ුණේ නැහැ. ඉතින් මම මට්ටක්කුලිය දේවස්ථානයට ආවිල්ලා මේ සම්භාර පිටුමෙක් හැටියට කටයුතු කරද්දී අමිල සොයුරා මේ අපිත් එක්ක ඉන්න අමිල සොයුරා සංගීතයට ඉතාමත් දක්ෂ හැකියාවන් තියෙන සොයුරෙක් මම මේ ගීතිකාව දුන්නා. ඉතින් මේ ගීතිකාවට ලස්සන තනුවක් තුල් කරලා අපි ගායනා කරන්න පටන් ගත්තා 2002 වසරේ වගේ. හොඳයි. ඉතින් අමිල ගැන එහෙම කතා කරද්දී ආයි මම ඒක පස්සට දාන්න අදහසක් නැහැ. නිසා ඉස්සෙල්ලා මේ ගීතය අපි එක්ක එකතු වෙලා ඉන්න සිළු දෙනාටම එලියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙනම දෙවියන්ගේ ආලෝකය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. අපි ප්‍රවිෂ්ඨ වෙනවා. එලියක් නොදකින සතහට පහනක් වූවා සිසිල නොලැබ තැවෙන දනට පහසක් වූවා එලියක් නොදකින සතහට පහනක් වූවා සිසිල නොලැබ තැවෙන දනට පහසක් වූවා සිඳුණු බිඳුණු සැබෑ මිනිස් ගුණ ඔකඳ කළා සමිදේ ඔබ උපතින් මනුභව අග
කළා සමිඳේ ඔබ උපතින් මනුභව අග කළා මනුභව පිළිගෙන ඔබ ගව හලේ ඉපදිලා දෙවි ඔබවත් සුනුද සේද සලුවත හැරලා මනුභව පිළිගෙන ඔබ ගව හලේ ඉපදිලා දෙවි ඔබවත් සුනුද සේද සලුවත හැරලා උසස් පහත් වෙනසක් නැති බව පෙන්වාලා සමිඳේ ඔබ උපතින් මනුභව අග කළා සමිඳේ ඔබ උපතින් මනුභව අග කළා එළියක් නොදකින සතහට පහනක් වූවා සිසිල දොළැබ තැවෙන දනට පහසක් වූවා සිදුණු බිඳුණු සැබෑ මිනිස් ගුණ උකඳ කළා සමිඳේ ඔබ උපතින් මනුභව අග කළා සමිඳේ ඔබ උපතින් මනුභව අග කළා කිලිටි බවින් හෙබි මනුලෝ නිවහන දැකලා පැතිරෙන එහි පාප දුගඳ දමන්න මකලා කිලිටි බවින් හෙබි මනුලෝ නිවහන දැකලා පැතිරෙන එහි පාප දුගඳ දමන්න මකලා දහම් සුවඳ පතුරා සත සිත සුවඳ කළා සමිඳේ ඔබ උපතින් මනුභව අග කළා සමිඳේ ඔබ උපතින් මනුභව අග කළා එළියක් නොදකින සතහට පහනක් වූවා සිසිල දොළැබ තැවෙන දනට පහසක් වූවා සිදුණු බිඳුණු සැබෑ මිනිස් ගුණ උකඳ කළා සමිඳේ ඔබ උපතින් මනුභව අග කළා සමිඳේ ඔබ උපතින් මනුභව අග කළා සමිඳේ ඔබ උපතින් මනුභව අග කළා සමිඳේ ඔබ උපතින්